මං ඔයාලට දෙයක් කියන්නද? මට හිතෙන විදියට මියගිය මිනිසුන්ට වඩා අපි පව්කාරයි. අපේ ඇස් වලින් මේව දකින්න අපි හරි පව්කාර වුණා. ඇත්තටම මුළු රටකම වේදනාව වචන කරන්න බැරි තරම්. ජීවිතේ ඔයාට වරදින්න ඕනි. ඔයා පරදින්න ඕනි. ඔයා වැටෙන්න ඕනි. ඔයා තැලෙන්න ඕනි. ඔයා පොඩි වෙන්න ඕනි. ඊට පස්සේ කාටවත් වටන්න බැරි වෙන්න ඔයාට නැගිටින්න පුළුවන්. ඒ වගේ අපි දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනි. පොඩි බිස්නස් කරපු අපේ කොල්ලෝ කෙල්ලෝ ටික, පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, එකී මෙකී නොකී සියලුම ආයතන අපි වැටුණ තැනින් නැගිටින්න ඕනි. මන් දන්නවා ඔයාලගේ ඉතුරු කරන් තිබුණ සල්ලි ඉවර වෙලා ඇති. ණය වාරික, ලීසින් වාරික ගෙවන්න වෙලා ඇති. මන් දන්නවා අපි හැමෝටම මේක අමාරු කාලයක්. ඒත් අපි මේ වැටුණු තැනින් නැගිටින්න ඕන. අපි හයියට අත් අල්ලගෙන අපේ පුංචි රට දිනවමු. ඔයාගේ ගම රැක ගන්න එකතු වෙන්න. මුල ඉඳන් ආයෙත් අපි හිමීට නැගිටිමු. ඕනෑම ව්‍යසනයකට වැඩියෙන් අපේ එකමුතුකම ශක්තිමත්. අපි එක්ව මේ ව්‍යසනයෙන් මිදෙමු. යලි නැගිටිමු.